මෙන්න ඔබගේ නරක පුරුදු වලින් ගැලවීමේ හරිම ක්‍රමය. ඒ වගේම මම ඔබට කියන්නේ නැහැ ඔබ නිවැරදි ස්ථීර විනයක් තබා ගත යුතුයි කියලා. ඔබ විනය මත පමණක් රඳා සිටියහොත් දින කීපයකට හෝ සති කීපයකට පසු ඔබ නැවතම එයට වැටෙනු ඇත. මම දැන් ඔබට කියන්න යන්නේ ඔබගේම අලුත්ම වර්ෂන් එකක්. ඔබගේ පැරණි චර්යාවන්ට ලිස්සා නොයන හොඳ වර්ෂන් එකක් ඔබ තුළම නිපදවා ගන්න ආකාරය. First things first. අප සැමට පවසා ඇත්තේ දැඩි ලෙස ක්‍රියා කරන ලෙසත් කිසිවකින් අපිට හානියක් කළ නොහැකි ලෙසත් ක්‍රියා කිරීමටය. නමුත් මිනිසා එසේ ක්‍රියා නොකරයි. අපි කොච්චර හැඟීම් පාලනය කිරීමට උත්සාහ කළත් සෑම විටම හැඟීම් වලින් අපිව පාලනය වේ. මම දැන් ඔබට පෙන්වන්න යන්නේ එම නරක පුරුද්ද ඔබගේ අනන්‍යතාවයෙන් පවා ඉවත් කර ගැනීමේ ආකාරය. Let's start here. කැමැත්ත මත පමණක් රඳා සිටීම නවත්වන්න. ඔබ පාඩම් කරන අතරතුර ඔබගේ දුරකථනය භාවිතා කරන්නේ නැත යන්න සිතන්නේ නම් ඒ මේසය මත තිබුණද ඊළඟට සිදුවෙන්නේ කුමක්දයි ඔබ දනි. ඔබ ආයෙමත් උඩ පහළ යෑමට පටන් ගන්නවා. මෙමගින් පැය ගණන් වෙලා විනාශ වීම හා ඒ වගේම ඊළඟ දවසේත් ඒ දේම නැවත නැවත සිදු කරනට වඩා නරක දෙයක් තවත් නැහැ. ඇත්තෙන්ම කිව්වොත් ඔබගේ මොළය මේ චක්‍රයට කැමති. ඔබ එකම ස්ථානවලට යන විට එකම වස්තුන් භාවිතා කරන විට හැමදේම එකම විදියට දකින විට ඔබගේ මොළය එය පුරුද්දක් ලෙස සටහන් කරගන්නවා. හරියට ඔය ෆෝන් එක අතට අරගෙන Facebook යනවා වගේ. මේට විසඳුම කුමක්ද? අපි ඔබගේ අවට පරිසරයෙන් පටන් ගමු. ඔබ ඔබගේ මිතුරන් සමග දුම්පානය ආරම්භ කරා නම් ඔබ එම මිතුරන් දැකීම නතර කරහොත් සමහර විට ඔබට දුම්පානය නතර කරගත හැකිය. හරියට මගේ මිතුරා වෙනත් රටකට ගිය විට දුම්පානය නතර කර තනිකඩව පාළුවෙන් ජීවත් විය. මොකද ඔහුගේ පරණ යහළුවන් නොමැති නිසා. ඔබට ඔබේ රට හැර යාමට අවශ්‍ය නැහැ. නිතරම ඔවුන් සමග ඇසුරට යන්න එපා. ඒක පොඩ්ඩක් අලුවදහසක් වෙන්න පුළුවන්. නමුත් එම නරක පුරුද්ද ඔබගේ ජීවිතේ සෙවින් විනාශ කරන්නේ නම් ඒක තමයි ඔබ ගන්නා නිවැරදිම තීරණය. ගොඩ දෙනෙකුට මගහැරෙන දෙවැනි අධිකර වන්නේ මානසික ආවේගයන් හසුරවා ගැනීමයි. ඔබට ඔබගේ මනස මගින් ලබා දෙන පෙළඹවීමක් හසුරවා ගැනීමට අපහසුය. සාර්ථක ඵලදායී දිනයක් නැද අහම්බෙන් ඔබට පෙළඹවීමක් ලැබුණහොත් ඔබට කුමක් කළ හැකිද? ඔබ එයට යටත් වන තුරුම ඔබට අවධානය යොමු කිරීමට ඉඩ නොදෙන ආකාරයේ එකක් උදාහරණයක් ලෙස ඔබටම කියාගන්නවා මම අදයික පාරක්කොත් සොයන් ඉන්දනේ දෙන්නේ නෑ කියලා. නිකම්ම හිතලා බලන්න ඔයා තනියම ඉඳිද්දි වෙන්නේ මොකද්ද කියලා. මේ ඊටමත් සරලයි. මේවා අපි නිරන්තරයෙන් සිතන දේවල් මත පමණක් ක්‍රියා කරයි. ඔබ දන්නවාද? ඔබ යම් කිසි දෙයක් ගැඹුරින් සිතා වැඩ කරන විට ඔබගේ දුරකථනය පරීක්ෂා කිරීමට අමතක වන බව. එවැනි මානසික තත්ත්වයක් ඇති කර ගැනීමට හැකිවීම වාසනාව නොවේ. එය නිර්මාණය. ඉතින් මෙන්න කාරණාව. පෑනක් සහ කොලයක් ගන්න. ඔබගේ කාලයෙන් පැයක් වෙන් කර ගන්න. දුරකථන නැතුව අවධානය වෙනස් නොකර ඔබ අරගල කරන සෑම හේතුවක්ම ලියන්න. එය ඊටාම ගැඹුරින් තේරුම් ගන්න. මෙම පැයෙන් පසුව ඔබ එය ගැන කල්පනා කිරීම නවත්වන්න. ඔබ එලෙස අත්හැරීමට උත්සාහ කරන ලද පුරුද්ද ගැන ඔබ නැවත නැවත සිතූ අවසාන අවස්ථාව එයයි. මට ගොඩක්ම උපකාර වුණේ මගේ නරක පුරුදු වෙනුවට එහා සමාන නමුත් වඩාත් හොඳ දෙයකින් ප්‍රතිස්ථාපනය කිරීමයි. උදාහරණයක් ලෙස මම ෆිල්ම් බැලීම වෙනුවට වීඩියෝ එඩිටිං වලට මාරු වුණා. මම පැහැදිලි ඉලක්කයක් තබාගෙන සෑම දිනකම එය මෙනෙහි කිරීමට පුරුදු වුණා. ඔබට ඔබගේ ජීවිතය ජය ගැනීමට තිබෙනවා. ඒක හොඳින් මතක තබා ගන්න. නිර්මාණශීලීත්වයේ මොලේ ජීවමාන කරන නිසා මම මගේ ජීවිතයට නිර්මාණශීලීත්වය එකතු කරගත්තා. ඔබට නිර්මාණශීලී කෙනෙක් ලෙස හැඟෙන්නේ නැත්නම් ඊළඟ වීඩියෝයෙන් මම ඔබට කෙසේ හෝ එහි අර්ථය කියා දෙන්න. ඔබට නිර්මාණශීලී බවක් දැනුනේ නැතත් ඔබගේ ජීවිතයට ඒ අත්‍යවශ්‍ය වේ. නිර්මාණශීලීත්වය නිර්මාණය කර ගැනීමට ආරම්භ කළ යුත්තේ කොතනින්දයි මම ඔබට මඟ පෙන්වන්නම්.